එදා හොඳටෝම අකුණු ගගා වහින දවසක රුවන් රැකියාව නිමාවී තම නිවසට පැමිණියේ. ලාල් අයියාගේ හන්දිය වඩ කරත්තින් රසවත් උළුඳු වඩමුලක් දරගෙනයි. ඉතින් රාත්‍රියයේ නිවසට පැමිණ ගමන් මහන්සියත් නිසාම ගේ එලිපත්තේ වෙල්පුටුවක ඉඳගත් ඔහු සීතල වැස්ස දිහා බලාගෙන බඩගින්න නිසාම උළුඳු වඩයක් කරස්ගා හපන්නට වුණේ ආකාසින් වහලක් ගිස්සට යාන්තමින් වැටී තිබෙන ලයිට් එලියට ආලෝකමත් වී තිබෙන වතුර බුබුලු එකින් එක ගණන් කරමින් එකවරම අවටින් මැඩියන් කෑ ගහනා සද්දෙත් එක්කම මා හයියෙන් අකුණක් ගසන්නට වුණේ ඒ මොහොතේදී. තම ජංගම දුරකථනයට නොසිතූ ඇමතුමක් පැමිණීමත් එක්කමයි. හෙලෝ මචං, මේක කියන්නත් මොකක්ද වගේ බං. අද හවස 18 වංගුව ගාව අම්මලව හැප්පිලා අඩේ සිරාවට දැන් මොකද කරන්නේ? උඹ දැන් කොහෙද ඉන්නේ? අපි ඌගේ ගෙදර ඉන්නේ. පුළුවන් තරම් ඉක්මනට වරෙන්. හරි බං, මං දැන් එන්නම්. තමා පැමිණි මෝටර් සයිකලයට නැවතත් ගොඩ වැදී රුවන් එය පනගන්වද්දී ඔහුගේ බිරිඳ ක්‍රීස් ගා ඉදිරි දොර ඇර මේ ඔයානේ. මොකද මේ ආපයින්ම යන්නේ? දැන් වැඩ ඉවර වෙලා ආවේ. ඔව්වනේ, අද හවස මගේ යාළුවෙක් හැප්පිලාලු 18 වංගුවේ. ඉතින් දැන් ඔයා කොහෙද යන්න හදන්නේ? මං යන්න එපැයි අනේ. මගේ හොඳම යාළුවනේ. අනික යාළුවෝ අනිත් එවුන් ඔක්කොම එහාට ගිහිල්ලා. හරි එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න. මොර සූරන වැස්සේම රුවන් මෝටර් සයිකලයක් පනගන්වාගෙන නිවසින් පිට වී ගියේ. උළුඳු වඩකා එක් වතුර පොදක්වත් නොබී නිසා ටික දුරක් යද්දී ඔහුට තද වතුර තිබහක් දැනෙන්නට ගත්තා. කවුරුත් වැඩිය පල්ලම් නොනගින මේ 18 වංගුව මාර්ගයේ මේ මොහොතේ පාළු මූසල ඝන අන්ධකාරයත් එක්ක තනි වුණේ රුවන්ගේ හුස්ම පොද පමණයි. මාර වතුර තිබහක් නෙන්නේ. මේ පල්ලමේ කොහෙද ඉතින් ගියක්වත්. මෙහෙම කියමින් කෙළබිඳක් ගිල තවත් ඉදිරියට ඇදෙද්දී රුවන්ගේ මෝටර් සයිකලයේ ඉදිරි හෙඩ්ලයිට් එක නිවී ගොස් එකපාරටම තුන් පාරක් ඉදිරියට ගැස්සී මෝටර් සයිකලය නතර වන්නට වුණා. බොහෝ වෙහෙසට පත්වී සිටිනා රුවන්ට දෙලෝ රත් වුණේ හිටිය හැටියේම මේ සිදු ඇස් අදාගත නොහැකි අද්භූත සිදුවීම නිසායි. මීදුම අස්සෙන් ඈතින් ත්‍රීවීලර් එකක් එනවා දුටු ඔහු ත්‍රීවීලරයට අත දමා එය නතර කරගත්තේ තමාට ඒ පැමිණෙන මනුස්සයාගෙන් කුමන හෝ උපකාරයක් ලැබේවිය කියන මහංගු අපේක්ෂාවෙන්. ඇයි මල්ලි, බලන්නකෝ අයියේ, එක පාරටම බයික් එකේ හෙඩ්ලයිට් එකත් නිවිලා ගිහිල්ලා මේ පාළු පාරෙම නැවතුණානේ. කෝ බලමු, පෙට්‍රල් නැතුව ඇති. නෑ අයියේ, පෙට්‍රල් නම් ෆුල්. ඒකනේ. මොකද්ද අවුල? ත්‍රීවීල් රියදුරා එක් වතාවක් මෝටර් සයිකලය පණ ගැන්වුවත් එය සාර්ථක නොවුන නිසා දෙවැනි වරටත් පණගන්වද්දී යාන්තමින් වාගේ සයිකලය පණ ගැන්වුනේ ඉදිරි හෙඩ්ලයිටේද මහා පාරේ ඈතට දිස්නේ දෙමින්. ඔය ස්ටාර්ට් උනේ බබා වගේ. දැන් ඉතින් යන්න පුළුවන්. අනේ බොහොම ස්තුතියි අයියේ.
හරි එහෙනම් මල්ලි. මම යනවා. මල්ලිත් මෙතන වැඩිය තාවර වෙන්න එපා. පරිස්සමෙන් ඉක්මනට යන්න. හරි අයියේ. ත්‍රීවීල් රියදුරා යනවත් එක්කම රුවන්ට මෝටර් සයිකලේ පණ ගන්වාගෙන මහ වැස්සේම ඉදිරියට ඇදෙන්නට වුණා. මෙතනින් පස්සේ පාළු බස් සෝල්ඩ 4ක් තියෙනවා. එක බස් සෝල්ඩ එකක් පහු කරද්දී සුදු ඇඳගත් තරුණ ගෑනු පුද්ගලයෙක් ඒ බස් සෝල්ඩ එක ළඟ සිටීම නිසා තිගැස්මකට පත් වූ ඔහු බයිසිකලය නොනවත්වාම ඉදිරියට ඇදෙද්දී ඊළඟ බස් නැවතුම් පුලේද ඒ සුදු ඇඳගත් ගැහැණියම සිටියා. ඔහොම ටික දුරක් යද්දී තුන්වෙනි බස් නැවතුම් පොළ ගාවින් ඒ අද්භූත කාන්තාව බයිසිකලයට අත දැමුවා. නමුත් රුවන් හිතේ ඇති වූ චකිතය නිසාම මෝටර් සයිකලය නැවැත්තුවේ නැහැ. හතරවෙනි බස් නැවතුම් පොළ අසලත් ඒ භයංකාර පුද්ගලයාම සිටියා. ඒ මොහොතේ නම් රුවන් ඇයගේ මුහුණ දෙස බලද්දී සිතේ චකිතයක් ඇති වුවත් සිත ධෛර්යමත් කරගෙන මෝටර් සයිකලය අයිනකට කර නවතන්නට උනේ මේ කාන්තාව සමග මදක් කතා බහ කිරීමටයි. අනේ මහත්තයෝ, මගේ ළමයට හොඳටෝම වුණ අපිව ඉස්සරහින් තියෙන ඩිස්පෙන්සරි ගාවින් දාන් යන්න පුළුවන්ද? මේ ඔයා මේ පළාතද? ඔව් මහත්තයෝ, මම මේ ගොඩාක් ළඟ ඉන්නේ. මේ වැස්සට තෙමිලා කොල්ල තවත් ලෙඩ වෙනවා. අනේ ඉක්මන් කරමු මහත්තයෝ. හරි අක්කේ, එහෙනම් නගින්නකෝ. අද්භූත කාන්තාවද මෝටර් සයිකලයට ගොඩවත් දාගෙන රුවන් ඉතාමත් වේගයකින් ගියේ තව කිලෝමීටර් භාගයක්වත් නොමැති හන්දියේ ඩිස්පෙන්සරියටයි. ඩිස්පෙන්සරිය ළඟට විත් අක්කේ බහින්නයයි පවසන්න පසුපස්ස හැරී කටාරිද්දීම ඒ කාන්තාව මෝටර් සයිකලයේ සිටියේ නෑ. ඒ වෙනුවට සීට් එක උඩ තිබුණේ රුවන්ගේ කරපට ඉල්ලා තිබූ රත්තරන් කුරුසයයි. ඩිස්පෙන්සරියට බේත් ගැනීම සඳහා පයින්ම බඩගාන මහලු පුද්ගලයෙක් හැරමිටි ගසාගෙන දාඩියෙන් වගේම සුවානියන් පාරකින් තෙතබරිත වූ රුවන්ගේ කලබලකාරී මුහුණ ඉදිරියට පැමිණියේ ඒ පුද්ගලයා රුවන්ව අඳුරනවා වාගේ. පුතේ, මොකද මේ මූණත් හොඳටෝම නරක් වෙලා? අනේ මාමේ, මට 18 වංගුව ගාවින් ගෑනු කෙනෙක් හම්බුණා. මට කිව්වා ඩිස්පෙන්සරි ගාවින් දාගෙන යන්න කියලා. ඒත් මෙතෙන්ට ඇවිල්ලා බලද්දී එයා නෑ. හැබැයි මගේ බෙල්ල තිබ්බ කුරුසේ නම් මේ පිටිපස්සේ සීට් එක උඩ. මගේ අපේ පුතේ මොන මිනිස්සයද මේ වගේ වෙලාවකට ඩිස්පෙන්සරියට බේත් ගන්න එන්නේ? මාත් මේ ආවේ දැන් පාන්දර 4ටත් ළඟ හන්දා නොම්බරයක් ගන්න. ඒ ගෑනු කෙනා ළමයට හොඳටම මොන කීව නිසායි එක්ක ආවේ. පුතා දිහා දීයෝ බලලා. මොකද ඔය පාරෙන් එන කිසිම කෙනෙක් ලේසියෙන් මේ වගේ වෙලාවක් නම් පහු කරලා එන්නේ. පුතාගේ ඔය කුරුසෙත් එක්ක ඒ කාන්තාව ගොඩක් පොර බෙදලා පාටයි. මේ කුරුස නිසා තමා ඔයා තාමත් ජීවත් වෙන්නේ. ඇයි මාමේ? පුතාගේ පස්සෙන් නැවිත් තියෙන්නේ මෝහිනී දිස්ටියක්. ඔතන බඩදරු අම්මෙක්ව ගෙනල්ලා කලබල කාලෙක මරලා දාලා තියෙනවා.
පුතා යන්න. හැබැයි කුරුසේ ආයෙත් දාගෙන ගොඩක් පරිස්සමින්. කවුරු නවත්තන්න කීවත් නවත්තන්න එපා. ඒ වගේම පිටිපස්ස බලන්නත් එපා. හොඳයි මාමේ. කනින් කොනින් දහඩිය දමාගෙන ඒ අඳුරු මූසල රාත්‍රියාමයේ තම යාළුවාගේ මළගෙදරට ගියත් සිදූ සිද්ධිය ගැන කිසිවෙකුටත් නොකියා. එය තමාගේ සිත තුළ පමණක් රඳවා ගන්නට වුණේ රුවන්ට. ඔවුන් තමා උන්මත්තකයෙකු ලෙස හඳුන්වාවි කියා ඇති වූ සිදුවිල්ල නිසාමයි.